හිතා මිතුනි. ලක්ෂ්මන් යාපට විරුද්ධව මේ වෙනකොට කොළඹ මහාධිකරණයේදී අල්ලස් කොමිසම මගින් නඩු පවරලා තියෙනවා. මේ විදිහට ලක්ෂ්මන් යාපට නඩු පවරලා තියෙන්නේ රජයට රුපියල් ලක්ෂ 17කුත් 48877යි 776ක අලාභයක් කිරීම සම්බන්ධයෙන්. ලක්ෂ්මන් යාපා මේ අපරාධ වරද කරලා තියෙන්නේ අල්ලස් පනත යටතේ මේ අපරාධ වරද කරලා තියෙන්නේ 2014 නොවැම්බර් මාසේ 19. මිත්‍රෝනි ලක්ෂ්මන් යාපට මේ චෝදනාව එල්ල වෙලා තියෙන්නේ 2014 නොවැම්බර් මාසේ 19 වෙනිදා මිනිමරු මරාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පුවත්පත් දැන්වීම් පළ කරලා තියෙනවා ආයෝජන මණ්ඩලයේ මුදල් භාවිතා කරලා. එහෙම නැත්නම් රජයේ මුදල් භාවිතා කරලා මේ ලක්ෂ්මන් යාපා මිනිමරු මරාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුබ පැතුම් දාලා තියෙනවා පත්තරවල. අපේ සල්ලි බේරම් කරලා. ලක්ෂ්මන් යාපලා පහුගිය කාලේ උන්ට හිතන විදිහට රජයේ මුදල් භාවිතා කරයි කියන එක අපි හැමෝම දන්න කාරණයක්. හැබැයි ඒ කාලේ අල්ලස් කොමිසම කොන්දේසි විරහිතව කාලකන්ණි දේශපාලුව ආරක්ෂා කරා. වර්තමාන රජයේ බලයට පත්වීමත් සමගම අලුත් නිලධාරීන් පත්කිරීමත් සමගම මේ වෙනකොට අල්ලස් කොමිසම ඉතාමත්ම සක්‍රීය වැඩ කරන බව තමයි මේ වෙනකොට පෙනී යන්නේ. කොහොම වෙතත් මේ චෝදනාව සම්බන්ධයෙන් මේ වෙනකොට මහාධිකරණයේ ඉදිරියේ අධිචෝදනා පත්‍ර ගොනු කරලා තියෙනවා චෝදනා 5ක්. මේ ලක්ෂ්මන් යාපටත් ඔහුත් සමග මේ අපරාධ වරදට සහභාගී වුණු තවත් නිලධාරීන් දෙන්නෙකුටත් විරුද්ධව මේ චෝදනා එල්ල වෙලා තියෙනවා. රුපියල් 17,48,877යි මේ වරද සම්බන්ධයෙන් මේ වෙනකොට සාක්ෂිකාරෝ 15ක් මහාධිකරණයේ ඉදිරියේ සාක්ෂි දීමට නියමිතව තිබෙනවා. ඒ වගේම නඩු බහඬ හැටියට ලේඛන 21ක් මේ වෙනකොට අල්ලස් කොමිසම මහාධිකරණයේ ඉදිරියේ ලකුණු කරලා තිබෙනවා. කෙසේ වෙතත් මිත්‍රණි පහුගිය කාලය පුරාම අපේ රටේ හිටපු සමහර ඉහළ රජයේ සේවකයෝ කොන්දේසි විරහිතව දේශපාලුවන්ගේ වැසිකිළියට වතුර ඇද්දා. දැන වැරදි කරා. දැන නීති උල්ලංඝනය කරා. හැබැයි දැනගෙන හිටිය උන්ට කවදාකවත් කරදරයක් කිරිහෙරයක් හිංසාවක් සිද්ධ වෙන්නේ නැහැ කිය. හැබැයි අද වෙනකොට රජයේ සේවකයන්ට දේශපාලුවත් එක්ක එකතු වෙලා කරපු වැරදි වලට උත්තර බඳින්න සිද්ධ වෙමින් තිබෙනවා. මේක අතිශයම වැදගත්. විශේෂයෙන්ම අනාගතයේදී මෙවැනි වැරදි නොකරන්න රජයේ සේවකයන්ට කරපියුන්ට දඬුවම් දීම අතිශය වැදගත්. එහෙම නැතුනොත් දිගින් දිගටම මේවා පුරුද්දක් විදියට මුන් කරගෙන යනවා. කෙනෙකුට කියන්නට පුළුවන් ලක්ෂ්මන් යාපලා මේ ලක්ෂ 17කුත් 48000ක් විතර මුදලකට කරපු අපරාධයකට මෙවැනි නඩුවක් පවරනවා නම් මීට වඩා නඩු පවරන්න සිද්ධි නැද්ද කියලා. කොහොම වෙතත් කරපු හැම වැරද්දකටම දඬුවම් දීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලක්ෂ්මන් යාපලා රාජපක්ෂලාගේ අහවල් එක තලන්න උගේ ගෙදර සල්ලි පාවිච්චි කරා නම් මෙතන ගැටලුවක් නැහැ. මුන් රාජපක්ෂලා වර්ණා කරන්න සල්ලි වියදම් කරේ අපේ සල්ලි වලින්. ඔබට මතක ඇති මේ ජැක්සන් අද ජීවතුන් අතර නැහැ. හැබැයි ජැක්සනුත් මේ රටේ මහ ප්‍රසිද්ධයි කියා ගන්න තව කලාකාරයෝ කීප දෙනෙකුත් එකතු වෙලා රාජපක්ෂ පවුලත් එක්ක ඒ කාලේ කොහොමද පිස්සු කෙලියේ ගියේ. එදා ජැක්සන්ලා අර නොයන වරායි විවෘත කරන්න ඒ උත්සවයේ වෙනුවෙන් මිලියන් ගාණක් ස්ටේජ් එකටයි අර ගොම් පාට් වලටයි වියදම් කරා. ඒවෙන් තමයි ජැක්සන්ලගේ පවුලේ උන් අද වෙනකොට සුපිරි සැප විඳින්නේ. ඒ කරපු රාජපක්ෂලගේ පක්කිලි වැඩ නිසා තමයි අවුරුද්දකටත් වඩා මැරිලා බ්‍රේන් ඩෙත් එකක හිටපු උට මහරෝහලේ දැඩි සත්කාරයකගේ අවුරුද්දක් විතර ඉන්න අවස්ථාවක් දුන්නා. ඒ නිසා මිත්‍රෝනි මේවට විතරක් නෙමෙයි ඒ විදිහට අයුතු පහසුකම් සලස්සපු හැම එකෙකුටම දඩුවම් කළ යුතු වෙනවා. මොකද ඒ අවුරුද්දක් විතර ඌව ඒ යන්ත්‍රවලට සම්බන්ධ කරගෙන තියාගෙන හිටීම නිසා මේ රටේ දහස් ගානකට තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඔබ දන්නවා දැඩි සත්කාර එකකේ ඇඳක් සාමාන්‍යයෙන් කිසිම කෙනෙකුට දීර්ඝ කාලිනව මෙහෙම වෙන් කරන්නේ නැහැ. ඒ වගේ සිද්ධි සඳහා දඬුවම් කිරීම අත්‍යවශ්‍යයි. අනිත් කාරණය තමයි මිත්‍රෝනි මේ වෙනකොට චෝදනා එල්ල වෙමින් තිබෙනවා සමහර වැරදි වැඩ තාමත් මේ ආණ්ඩුවේ ඉන්න නිලධාරීන් කරගෙන යන්නමයි කියලා. ඔබ දන්නවා
පහුගිය කාලය තුල එළි වුණා සමන්ත බඩ්ඩගේ පන්සලේ ප්ලේන්ට් ගහන්නත් හමුදාවේ කොල්ලෝ දීලා හිටියේ කියන කතාව. ඒ වගේම සමන්ත බඩ්ඩලා මේ පිස්සු කෙලින වැඩේදී සමන්ත බඩ්ඩට තියෙනවා ඔබ දන්නවා අර අලුත්ම මේ තමන්ගේ කෑම බඩු විකුණන සුපර් මාකට් එක. මේ සුපර් මාකට් එක නඩත්තු කිරීම සඳහා ගොඩනැගිල්ලට සල්ලි වියදම් කරලා තිබුණේ රජයේ ආයතනය. නැත්නම් රජයේ දෙපාර්තමේන්තුව. මිත්‍රවරුනි අද වෙනකොට චෝදනා එල්ල වෙනවා සමහර තාමත් මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් පන්සල් වලට අලුතෙන් පත් වෙලා ඉන්න මේ මේජර් ජෙනරාල් ඩ්‍රයිවර්ලට මේ වෙනකොට ඩ්‍රයිවර්ලා හැටියට මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙනවා කියන චෝදනාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි පන්සලේ පක්කිලි වැඩවලට අපේ පඩි ලබන හමුදාවේ කොල්ලෝ යොදවලා තියෙනවා. මිත්‍රනි මේක බරපතල ප්‍රශ්නයක්. මොකද හමුදාවේ උන්ට පඩි ගෙවන්නේ මේ වගේ පක්කිලි වැඩ කරන්න නෙමෙයි. වර්තමාන ආණ්ඩුව යටතේ පත් වෙලා ඉන්න පාලිත පනාන්දුල වගේ පරයොත් මේගේ වලත් වැඩ කරනවා. ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට වඩා තොරතුරු ගෙනෙන්න. ඒ නිසා මිත්‍රවරුනි කරපු හොරකම් වලට දඬුවම් කරනවා වගේම වර්තමානයේ ඉන්න සමහර පුද්ගලයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නිසි උනන්දුවෙන් බලා සිටීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද අපි දකිනවා රාජපක්ෂලත් එක්ක නිදිවැදපු සමහර එවුන් වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්නවා. උන්ගේ චේතනාව මොකක්ද කියන එක අපහැදිලි. හැබැයි උන්ගේ ඉතිහාසය පුරාම උන් කරලා තියෙන හොරකම් මරකම් තක්කඩිකම් කුපාඩිකම් කවුරු හරි දේශපාලකයෙක් පස්සේ ගිහලා හොරකම් කරපිට කරේ. ඒ නිසා මේ ආණ්ඩුවටත් මේ වෙනකොට සමහර රාජපක්ෂලත් එක්ක හිටපුවුන් සම්බන්ධ වෙලා ඉන්න එක ගැන අපි හැමෝම කල්පනාවෙන් සිටිය යුතු වෙනවා. මොකද මෙතෙක් බිහි කරගන්න පුළුවන් වෙච්ච හොඳම ආණ්ඩුව දැන් බිහි වෙලා ඉවරයි. ඒ නිසා අපට මේක කඩාගෙන ගිහිල්ලා අලුත් එකක් හදන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ හින්දා වර්තමාන ආණ්ඩුවේ කවුරු හරි පිස්සු කෙලිනවා නම් ඒක කන්ට්‍රෝල් කරන එක මේ රටේ හැමෝගම යුතුයකම. මොකද එහෙම නොකරොත් කෙලවෙන්නේ ඔබටත් මටත් විතරක් නෙමෙයි ඊළඟ පරම්පරාවට. අනිත් කාරණේ තමයි මිත්‍රෝරණි තාමත් නීතිපති දෙපාර්තමේන්තුවේ යම් අක්‍රීය ස්වභාවයක් තියෙනවා. ඔබ දකින්න ඇති මේ රටේ සමහර උන්ට තාමත් හරියට නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. දැන් දේශබන්දු සම්බන්ධයෙන් ඔබ දන්නවා අර එක තරුණයෙක් අපදෙන්න ගියාට පස්සේ තමන්ගේ ෆෝන් එක වැදුනයි කියලා මහේස්ත්‍රාත්වරයා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා අධිකරණයට පාස කරයි කියලා අවසානයේදී ඒ කොල්ලට මරණීය දඬුවම් දීලා තමයි වැඩේ අවසන් කරේ. හිරගේ ඇතුළතදී ජේලර්ලා ගහලා තමයි ඒ කොල්ල මැරුවේ කියලා දැන් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි තාමත් ඒ වලත්ත වැඩේ කරපු නිලධාරීන්ට දඬුවම් ලැබිලා නැහැ. හැබැයි දේශබන්දුවා අර අධිකරණයට වාහනය ගත්ත සිද්ධිය සම්බන්ධයෙන් තාමත් අධිකරණයට අපහාස කිරීමේ නඩුව පැවරිලා නැහැ. ඒ නිසා මිත්‍රෝරණි ලොකු මහයුන්ට එක නීතියකුත් පුංචි අපට තව නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. මේ රටේ ජේමිස්ට හර්මානිස්ට මැගියක්කට ක්‍රියාත්මක කරන නීතිය තාමත් මේ රටේ සුපිරි පන්තියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වුණත් ඒක බොහෝම හිමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ රටේ නීතියේ පාලනය තහවුරු කරන්න අපි සියලුම දෙනා හැම වෙලේම අරගල කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ මහින්ද යාපලා විතරක් නෙමෙයි මේ රටේ සුප්‍රකට කලාකාරයෝ කියා ගන්නා සමහර පාහර බල්ලෝ නාමල් රාජපක්ෂලා වෙනුවෙන් උන්ගේ සංගීත සම්දර්ශනවල සින්දු කිව්වේ අපේ සල්ලි වියදම් කරලා. විශේෂයෙන්ම රට වටේම ප්‍රොජෙක්ට් පටන් ගත්තට පස්සේ ඇය හැම රෙද්දටම ප්‍රචාරක වියදම් දරුවේ අපේ සල්ලි පාවිච්චි කරලා. සත පහකට වැඩක් නැති දේවල් සමහරට ලක්ෂ 2-3ක් වියදම් කරලා හදපු දෙයට ලක්ෂ 20ක් වියදම් කරලා ප්‍රචාරය කිරීම තමයි අපේ රටේ කාලකන්ණි දේශපාලුව කරගෙන ගියේ. අන්න ඒ වගේ වැඩක් නිසා තමයි අද ලක්ෂ්මන් යාපට මහාධිකරණ ඉදිරියේ නඩු පවර්ලා තියෙන්නේ. මොකද රුපියල් 17,48,877යි 776 කලාපයක් කරලා තියෙන්නේ මිනිමරු මරා වෙනුවෙන් වන්දි බට්ටකම් කරන්න ගිහිල්ලා. එහෙම නැත්නම් ඌ වෙනුවෙන් ප්‍රශස්ති ගායනා කරන්නට ගිහිල්ලා. මිත්‍රෝනි බොහෝ ආණ්ඩු විනාශ වුණේ මේ ප්‍රශස්ති ගායනා කරන එවුන් නිසා. විශේෂයෙන්ම දේශපාලුව වර්ණනා කිරීම අපේ රටේ බොහොම කලාකාරයෝ වගේම ප්‍රසිද්ධ මාධ්‍යවේදීන්යයි කියා ගන්න අය කරගෙන යන වැඩ. මේ සඳහා මුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලැබෙනවා. ඒ වෙනුවෙන් අපට වන්දි ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මිත්‍රෝනි මේ ක්‍රමය වෙනස් කරගන්න නම්
අපි සියලුම දෙනා කල්පනාවකාරීව බලා සිටිය යුතුයි. මොකද මහාධිකරණයේ ඉදිරියේ නඩු පැවරූ පමණින් සියල්ලම අවසන් වෙන්නේ නැහැ. ඔබ දන්නවා ඇති මේ වෙනකොටත් හිරගෙදර ඉන්න හිටපු මහඇමති සහ ඇමතිවරයෙක්ගේ ගෑනිට අද දවසේදී අප ඉල්ලලා තියෙනවා. ඒ නිසා මිත්‍රෝරණි අපි අරගල කරන තාක් පමණයි අපට යම්කිසි සාධාරණයක් ඉෂ්ට කරගන්නට පුළුවන්. ඒ නිසා මිත්‍රෝනි අපි සියලුම දෙනා අරගලට ජයග්‍රහණ අනුමැතිය බව සිතබාගෙන කටයුතු කරමු. ඔබ සැමට ජය.